න්‍යායාලයනේ අද අපි ගවේෂණය සඳහා තෝරගත්තේ බටදොඹලෙන පුරාවිද්‍යා කැණීම් වලට අනුව බලංගොඩ මානවයා වාසය කළ සැලකෙන මෙම ස්ථානය මීට වසර 38000කට පෙර බලංගොඩ මානවයා සිටි තැන බවට පුරාවිද්‍යා වලින් කැණීම් වලින් තහවුරු කරගෙන තියෙනවා. මෙම ස්ථානය බලංගොඩ කොළඹ මාර්ගයේ පැමිණ කුරුවිටින් ශ්‍රීපාද එරත්න මාර්ගයේ ඔස්සේ පැමිණ අතුරු පාර තව කිලෝමීටර් 1.5ක් පමණ පැමිණෙන විට මෙම බලංගොඩ මානවයා විසින සුඳුරු වාසස්ථානයට පැමිණිය හැකි. මෙය මුදු මට්ටමේ සිට අඩි 1500ක පමණ උසින් රඳා පවතිලා තියෙනවා. අපි ඉදිරියට ගොස් එම ස්ථානය ගැන සාකච්ඡා කරමු. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අපේ විස්තර කවර ප්‍රදේශය කැණීම්වල සංරක්ෂණය කර සුරක්ෂිත අවස්ථාවල තියෙනවා. ජයි සමයේ මේ මිනිස්කාරේ සියල්ලක් ආකාරයෙන් කඩවනවා දැන් මේකවල මෙතන නැත්ත කඩාවේ නැති නිසා අපිට දැක්කන් නැතිව නෑ මෙච්ච දඩකඩ අපි ඉතිරියට ගොස් එන යන්නේ ලංකාවේ විතරක් නොවේ මුළු ලෝකේම පුරාවිද්‍යා ඉතිහාසය වෙනස් කරපු අපූරු තැනකට. මේ තැන තමයි කුරුවිට පිහිටි ප්‍රසිද්ධ බටදොඹලෙන. බැලූ බැල්මට සාමාන්‍ය ගුහාවක් වගේ පෙනුනට මේ ගුහාව ඇතුලේ සැඟවිලා තියෙනවා අපේ මුතුන් මිත්තන්ගේ අවුරුදු 10 ගණනක් පැරණි රහස් ගොඩක්. එහෙනම් වීඩියෝ එක අගටම බලන්න, ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.
මෙම ස්ථානය වර්ෂ 1928 එඩ්වඩ් ටර්නිගර් මහතා විසින් පුරාවිද්‍යා කැණීම් වලින් සොයා ගන්නා ලදී. මෙම ස්ථානයේ මහලෙන්සා කුඩා ලෙන් කියන දෙකක් පිටලා තිබෙනවා. මෙම ලෙනේ පහසුවෙන්ම මුළු 1000කට පමණ සිටිය හැකි. මෙම ස්ථානයේ වහුලන්ගේ රජදහනක් බවට දැන් පත් වී තිබෙනවා. ඔබට පේන හැටි දැන් කිරියෝගල මෙතන මුගක් නැදී සිටිනවා. මෙහි තව ඇතුළටත් තව කුඩා කුඩා ලෙන් පීඩා තිබෙනවා. ඇතුළේ තව ගුහා සංකීර්ණ ඔබට පේනවා ඇති.